හොරා කරෙන් දැනේ. ඔන්න මෙදා පාර ගමරාලගේ එළවලු කොටුවේ බොහෝම සරුවට පළලාව ඇවිත්. ඉතින් වෙනදා වගේම ගමරාල එළවලු කොටුවට ගියා. ඔන්න ගමරාලගේ පුහුල් වලේ බොහෝම ලොකු පුහුල් ගෙඩියක් හැදිලා. ඉතින් මේ පුහුල් ගෙඩිය දැකපු ගමරාලට බොහෝම සතුටු හිතුණා. මේ තියන්නේ යස පුහුල් ගෙඩියක්. මේ පුහුල හෙට පොළට යන්න ගියොත් මට සෑහෙන ගානකට විකුණ ගන්නට පුළුවන්. හෙට පොළට ගිහින් පුහුල් ගෙඩිය විකුණන්න හිතපු ගමරාල ගෙදර ගියා. ඉතින් පුහුල් ගෙඩිය කඩාගෙන එන්න හිතපු ගමරාල උදෙන්ම එළවලු කොටුවට ගියා. ඉක්මනට ගිහින් අද පුහුල් ගෙඩිය කඩන් එන්න ඕනේ. අනේ ඒත් පුහුල් ගෙඩිය ඊයේ තිබුණ තැන නෑ. ඇවෝලේ කොහෙත් නැතිව පුහුල කොහෙට අන්තරස් දැන වුණාද? ඒකත් එකතම ගමේ ඉන්න නොසන්ඩාවෙක් මගේ පුහුල් ගෙඩිය හොරකම් කළා තමයි. ඉතින්තකෝ මං කරන්නම් හොඳ වැඩක්. ගමරාල ඉක්මනට ගෙදර ගියා. සීනු අරන් මහා සද්දෙට ගහන්න පටන් ගත්තා. ගමරාලගේ සීනුව සද්දෙට ගමේ අය රැස් වුණා. ගමරාලේ මොකද්ද මේ කලබලේ? ඇයි මේ සීනුව ගහන්නේ? මං ඔහෙලට එන්න කිව්වේ බොහොම වැදගත් කාරණාවකට. කවුරු හරි මගේ කොටුවේ තිබ්බ පුහුල් ගෙඩිය හොරකම් කළා. පුහුල් හොරා අල්ලගන්න තමයි මං ඔහෙලට එන්න කිව්වේ. ඒක කොහොමද ගමරාලේ? ඒක හරි දේසි වැඩක්. උන් බලන්නකෝ පුහුල් හොරා කරෙන් දැනේ. පුහුල් හොරා කරෙන් දැනේ. ගමරාල එහෙම කිව්ව ගම එතන හිටපු මිනිස්සේ බොහෝම කලබලේ තමන්ගේ කරපිය දැම්මා. අන්න අර මිනිස්සයා කරපිය දාන. ඔය ඉන්නේ හොරා අල්ලගන්න හොරා. පුහුල් ගෙඩිය කරේ තියාගෙන ගියපු නිසා හොරාගේ කරේ අලු ගෑවිලා තිබුණා. මගේ අල්පුහුල් ගෙඩියේ පෙරමාන හැටියට ඒක කරේ තියාගෙනම යන්න ඕන. ඉතින් හොරාගේ කරේ අලු ගෑවිලා තියෙන්න එපැයි. ඔන්න ඔහොමයි මං හොරා කවුද කියලා දැනගත්තේ. ගමරාලගේ නුවණ තමයි නුවණ. ඉතින් ගමරාලගේ තැනට සුදුසු නුවණ නිසා පුහුල් හොරාව අල්ලගත්තා. ඉතින් මගේ පුංචි යාළුවනේ පුහුල් හොරා කරෙන් දැනේ පස්තාව පිරුණු හැදුනේ ඔන්න ඔහොමයි. මේ වගේ කතා තවත් අහන්න channel එක subscribe කරන්න.